කෙල්ලේ මේ බෙලිමල් වතුර ටික රත් කෙරුවා. බීලා හිටහන්. ඔතනින් තියන්න පුංචි අම්මේ. මොනවයි ඔය අතේ තියෙන්නේ? බෙලිමල් කහට කෝප මේසුළු තියෙන අතරතුරේ සුමනසීලි දැක්ක අශෝකත්තේ මොනවා හරි දෙයක් ගුලි කරන් ඉන්නවා. නෑ මේක මොකද්ද කියලා කියන්නම්. හැබැයි පුංචි අම්ම බනින්න එපා. මොකද්ද බං? අක්කගේ හුස්ම ටික ගිය වෙලාවේ මං අක්කයි කෙස්කස් ටිකක් කපා ගත්තා. මතක් වෙන්න තියාගන්න. මොන එහෙකට මැරිච්ච මිනිස්සුගේ ශරීර කොටස් තියාගෙන ඉන්නවද බං? අක්කා වුණත් දැන් ඒකි මැරිලා. ඒක ඇත්ත. හේත් මේක විසිකරන්නේ කියලා නම් පුංචි අම්ම මට කියන්න එපා. මයි රත්තරන් අක්ක මතක් වෙන්න මට තියෙන්නේ මෙච්චරයි. කියන දේ තේරුම් ගනි. අක්කා දැන් ගිහින් ඉවරයි. අකමැත්තෙන් වුණත් අපි ඇත්තට මූණ දෙන්න ඕනේ. පුංචි අම්මා මේක විසිකරන්නේ කියලා කිව්වොත් එහෙනම් මං ආපහු ගමට යනවා. හිච්චි සන්දේම අම්මයි අප්පච්චි මාව ඇතරලා ගියාට පස්සේ මාව හදා වඩා ගත්තේ අක්කා. ඒකේ තමයි මට අම්මා උනේ. එහෙව් අක්කා මැරුණායින් පස්සේ මේ කෙස් ගහක් හින්ද මට කරදර කරා කියලා පුංචි අම්මා හිතනවද? අනේ උඹේ එක වාද කරලා කාටද දිනන්න පුළුවන් උනේ? මෙන්න මේ බෙරිමල් ටික බීලා හිටහන්. නිවෙනවා. සුමනසීලි කාමරෙන් පිට වෙලා ගියේ හැම කියාගෙන. පරණ පත්තර කෑල්ලකට පරිස්සමට ඔතල තිබුණු කෙස්ගස් කීපය අශෝකත ගෑවේ ආසාවෙන්. අක්කගේ සුවඳ තාම තියෙනවා. හදිස්සියෙම වකුගඩු ආබාධයක් හැදිලා අක්ක මැරෙද්දි හරියටම අවුරුදු 36යි. අශෝකට 25යි. අක්ක මලාට පස්සේ අශෝක තනි වුණා. අන්තිමේ දුරින් ඥාති වෙන සුමනසීලි අශෝකට කිව්වා මෙහෙ ඇවිත් පදිංචි වෙන්නේ කියලා. අශෝක මේ ගමට ආවේ එහෙමයි. උපන්දා සිට අක්කගේ මතක පිරුණු ගම දාලා එනකොට අශෝක තමන්ගේ කියලා අරන් ආවේ ඇඳුම් කඩමාළු ටිකයි අක්කගේ කෙස් ගසොත් ආපු කඩදාසි ගුලියයි විතරයි. මලමිනී වලින් කඩාගත්ත කෙස් ගස් ගෙනහලා ගේ ඇසි තියන් ඉන්නවා. නැති කොඩි වින ගේ ඇසට ගන්න හදන්නේ මු. කරේ නගින්න එනවා අනුකම්පා කරලා ගෙදර නවත්ත ගත්තාම. අශෝක ළඟ තියෙන මැරිච්ච අක්කගේ කෙස් ගස් කීපය දැකපු වෙලාවෙ ඉඳලා සුමනසීලි උන්නේ කේන්තියෙන්. පුංචි අම්මේ මං ගඟට ගොහින් එන්නම්. කේන්තියෙන් කල්පනා කර කර හිටි සුමනසීලිගේ කල්පනාව බිඳුනේ කුස්සිය දොරගාව උළුවස්ස ගාව හිටගෙන හිටි අශෝකගේ කටහඬට. ලා කහ පාටට හුරු චීත ගවුමක් ඇඳලා හිටි අශෝක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම හැඩකාල කෙල්ලෙක්. අහලගම් හතකවත් මේ තරම් රූසපුවක් තියෙන කෙල්ලෙක් නෑ නේද කියලා සුමනසීලිට හිතුණා. ගඟට යන්න ඕන නෑ. අර ටැප් එක තියෙන්නේ. එතනින් නාගනි. අනේ මට ඔය කරාමෙන් එන වතුර ටික මදි පුංචි අම්මේ. ගලන වතුරේ හොඳට කිමිදිලා නාන්න ඕනේ. ගඟට ගියාට නම් කාරි නෑ. ඒත් මේ ගම්පලාත උඹලයි ගම්පලාත වගේ නෙවෙයි. මෙහි පිරිමි ගිනිමත් දහනෙත් ගී ගත්ත ගම. ඔය ගඟ ගාවින් උන් නිතර යනවා. මුලිච්චි වෙන්න නරකයි. මං වැඩි වෙලාවක් ඉන්න නැතුව ඉක්මනට නාගෙන එන්නම්. ඒ හැටි දුරකුත් නෑනේ. ඌවක් තිව්වත් පුංචි අම්මට ඇහෙනවා. ඉක්මනට වරෙන්කෝ. හිතේ වේදනාවෙන් ඉන්න අශෝකගේ හිත සතුට වෙන දෙයක් කරපු දෙන් කියලා හිතලා සුමනසීලි ගමන වැළැක්ුවේ නෑ. ඔන්න ඔහේ යන්න දුන්නා. අශෝක ගෙදර ඉඳලා ගඟ ගාවට තියෙන පාර දිගේ ඇවිදගෙන ගියේ සතුටින්. අලුත් ගහකොළ සතා සිව්පාවක ඉඳලා වෙනස් වුණු හින්දා හිතට යම් තරමක සතුටක් දැනුණා. අක්ක මතක් නොවුන නෙමෙයි. ඒත් අක්කගේ සතුට තිබුණේ අශෝක සතුටින් ඉන්න තැන. අක්ක තමන් දිහා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති කියලා අශෝකට හිතුණා. මේ ගඟ හරි ලස්සන. වතුරත් හරිම සීතලයි. ඇඳන් හිටි ගවුම ගලවලා දාලා දියරෙන් දැනගත්තු අශෝක ගලන වතුරට කකුල් දෙක ඔබාගෙන ටික වෙලාවක් පරිසරයේ ලස්සන දිහා බලන් හිටියා. මේ අතර වාරේ ගංගායින කණ්ඩිය දිගේ තියෙන අඩිපාර දිගේ යමින් හිටියේ සුරවීර. සුරවීර කියන්නේ ගමේ ටිකක් ලොකු අත්තක්. ඒ විතරක් නෙවෙයි. හැඩකාර කෙල්ලන්ට කෙලහලන පිරිමියෙක්. ගමේ මිනිස්සු සුරවීරට කිව්වේ කුකුලා කියලා. අඩිපාර දිගේ එමින් හිටි සුරවීරගේ හැගැටුනේ ගඟ මැද වතුරේ දියබුම් ගහ නාන අශෝකා. ඈතට උනත් අශෝකගේ තෙත දිය රෙද්දට ඇලුණු ඇඟ සුරවීර හොඳට දැක්කා. අපේ කවුද බොල මේ සුරංගනාවේ? කොහෙන් ගොඩ බාපු එකක්ද මේ?
එහෙමත් නැත්තම් මයස් මට බොරු කරනවාවද්ද? මේකිගේ හෙඩ හැම ඇද්දල පාටයි. උපන්තේකට දැකලා නෑනේ අකෝ මේ වගේ කෙල්ලෙක්. අසල තිබුණු පඳුරකට මුවා වෙලා සුරවීර බලන් හිටිය අශෝක නාන දිහා. ඇඟේ සබන් ගාන තැන ඉඳලා නාලි ඉවර වෙලා ඇඳුම් මාරු කරන හැට සුරවීර කෙලහරහල බලන් හිටියා. උකුසු ඇස් දෙකක් තමන් වෙත යොමු වෙලා තියෙනවා කියලා නොදන්න අශෝක නිදහසේ ඇඳුම් මාරු කරගෙන ආපහු ගෙදර ගියා. හවස් වෙලා ගෙදර ගියපු සුරවීරගේ හිස කකියන්න ගත්ත එකපාරටම. අමාරුව වැඩි කමට සුරවීර ඉස්සරහ ස්තෝප්පේ හාන්සි පුටුවට වෙලා වාඩි වෙලා බලාගෙන හිටියා. ඒ අතර වාරේ තමන්ගේ අතිජාත මිත්‍රයා වුණ විමලදාසට එන්න කියලා පණිවිඩයකුත් ගෙදරට වැඩකාරියත් යවුවා. ටික වෙලාවකින් විමලදාස ආවා. විමලේ වරේ මෙහෙන් වාඩි වෙයන්කෝ. මොකෑ බං මේ තකහනේ මට එන්නේ කියලා කිව්වේ. මගේ හිස කකිනවා විමලේ. උණ හැදෙන්න වගේ. අප්පට එහෙමද? ඔබ මට ඔය වගක් කිව්වනම් මං තෙල් බෙහෙටියක් අරන් එනවනේ. උඹ ළඟ මේ ලෙඩේට බෙහෙත් නෑ විමලේ. ඒ උඹ මං ගැන දන්න තරම තමයි. මේ විමල ළඟ මොනවයි නැත්තේ. උඹ ළඟ ඔක්කොම ඇති. හැබැයි මට ඕන දේ නෑ. ඒත් උඹට විතරයි පුළුවන් විමලේ එක මට ගෙනල්ලා දෙන්න. වහෙන් නරෝ කියන්නේ නැතුව කියනට මගඩක් කියහම් බං තේරෙන්න. උඹ දන්නවනේ මට මේ විදිහට අමාරු හැදෙන්නේ මොකෑ කියලා. සුරවීර කියපුවාම විමලදාස සුරවීර දිහා බලන් කල්පනා කරුවා. ඇයි උඹේ ඇඟ ඇතුලේ මා කර ලෙඩක්ද? ඇඟ ඇතුලේ නෙවෙයි. හිත ඇතුලේ. ඒ පාර මොකද්ද? කාලිකින් ගෑණියගේ සුවඳක් අහලකින්වත් දැනුනේ නෑ බං. ඒකයි මේ ගමේ ගෑනුත් දැන් නිතර දෙවිලේ දකින්න කුකුලගේ කරමලේ වගේ. මෙලෝ රහක් නෑ. හැබැයි දැන් මේ ගමේ එක සුරදූතියක් ඉන්නවා. මං අද දවාලේ මේ ඇස් දෙකට ඒ කිව්ව දැක්ක බං. උද්දු අම්මේ ගෑනු දැක්කා ඒත් මේ වගේ ගෑනු දැක්කේ නෑ. සුරංගනාවියෝ පරාදයි බං ඒ රූපෙට. හැම ඇද්දල පාටයි. සුරවීර හැම කිව්වම විමලදාස මොහොතක් වෙලා කල්පනා කරුවා. උඹ කොහෙදද ඔය කියන කිව දැක්කේ? දෙමෝදර ගඟ ගාව බං. තෙතට තෙතේ දියරෙද්දත් ඇදගෙන අපේ උඹ හිටියානම් මැරෙයි. මට ඔය ගෑනු පරාවලින් ඇති වැඩක් නෑ බං. අර ගෙදර ඉන්න ගෑනිත් පාවිච්චි කොට මේ ඒක නෙවෙයි. මං හිතන විදිහට උඹ ඔය කියන්නේ අර කොහිලවත් ගෙදර සුමන සීරලගේ ගෙදරට ඇවිල්ලා ඉන්න කෙල්ල ගැන වෙන්න ඇති. කොහේ කියද්ද නම් මන් දන්නේ. හැබැයි පං කාදු 5යි. මං අන්දියේ කඩේ ගාවින්දී ඒක සුමන සීරිත් එක්ක ඇවිල්ලා බස් එකෙන් බැස්සේ. ආරංචි හැටියට සුමන සීරිගේ ඥාති දුවෙක්ලු. මේ ටික දවසක් ඉඳීමයි ඉතින්. දැන් උඹ ඔය තරමට පිස්සු වැටලා ඉන්නේ ඒකටද? සුමන සීරිගේ ගෙවල් කිට්ටුව හරිය තමයි නනාවුන්නේ නා. එහෙනම් ඔය උඹ කියන එකීම තමා. දැන් ඉතින් උඹ මොකද්ද කරන්න යන්නේ? මට ඒක ඕනේ බං. ඒක කැමති වේද බං උඹ එක්ක බුදියන්ට? කැමති වෙන්නේ ඒත් කැමති කරව ගන්න පුළුවන්. මං ඒකයි විමලෙන් උඹට එන්න කීවේ. මම වක් කරන්නද? මේ අහලගම් 4ටම ඉන්න ගුරුකම් ශාස්ත්‍රයේ වැඩ උඹ වෙච්චි කොට ඔය පොඩි වසී ගුරුකම් කරන එක උඹට කජ්ජක් ඈ. අපේ අප්පොච්ච මට මේ සාත්‍රය කියන්නේ බොහෝම ප්‍රවේශමට. එහෙම මං ඔය වගේ 2.50 වැඩ කරන්න කැමති නෑ බං. දැන් උඹට මගේ වැඩේ 2.50 වැඩක් වුණානේ. එහෙම නෙවෙයි බං. අහවල් එකට ඔය ගෑනු ගන්න ගන්නේ. අහවල් එකට තමයි බං. හරි. දැන් උඹට මේ උදව්ව කරන්න බෑ කියලා දුඹ කියන්නේ. එහෙම නෙමෙයි ඉතින්. නෑ හාද බෑද කියලා මට කියහා. හැබැයි මතක තියාගනින් පුතෝ. උඹ මට මේ උදව්ව නොකළොත් අහේ අපේ යාළුකම් නෑ. සුරවීර ඇහුවේ කේන්තිය වගේ. විමලදාසට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් වුණේ නෑ. තමන්ගේ දුකේදී සැපේදී
එක වගේ ළඟ හිටිය අතිජාති මිත්‍රයෙක්ගේ කීමට පිටුපානක කරන්න බැරි දෙයක්. ගුරුකම් සාත්තරේ වැරදියට භාවිත කරන්නේ නැහැ කියලා අප්පච්චිට පොරොන්දු වෙච්ච හින්දා ඒ පොරොන්දු කඩන්නත් බෑ. අප්පොච්ච දැන් ජීවතුන් අතර නෑ නෙව බං. උන්දේ වලදාපු තැන දැන් ගසුත් පැලවෙලා. ඒත් මම තාම ජීවත් වෙනවා. මැරිච්ච උන් ගැන හිතන්ට කලින් ජීවත් වෙලා ඉන්න උන් ගැන හිතහන්. සුරවීර එක එක දේවල් ඔලුවට දාලා අන්තිමේ කොහොම හරි විමලදාසගේ හිත වෙනස් කෙරුවා. ගමට ඇවිත් ඉන්න අශෝක සුරවීරට වසී කරවන ගුරුකම විමලදාස බාරගත්තේ ඕන ඔය විදිහට. සුරවීරට ඉවසිල්ලක් තිබුණේ නැහැ. දවස ගානේ අශෝක ගැන හිතේ තියෙන ආසාව මෝරන්න පටන් ගත්තා. බොහොමයක් දවස්වලට සුමිසිලීගේ ගෙදරට කිට්ටුවෙන් තියෙන ඉලුක් පොදුරු ඔස්සේ හැංගිලා සුරවීර බලා හිටිය අශෝක එලි පහලියට එනකම්. තමන්ගේ අතිජාති මිතුරගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න හිතාගෙන විමලදාස අඩු වැඩිය ලෑස්ති කරන්න ගත්තේ මේ අස්සේ. එක දවසක දවල් වරුවක මේ සුරේ වශීය කරන්ට අරගේ කෙස් ගහක් ඕන කරනවා. ඒක ගන්න කොහොමද කියලා මම මේ කල්පනා කරුවේ. කෙස් ගහක් නේ. කෙස් ගහක්. මේක කරන්න පුළුවන් ගෑණියෙක්ටම තමයි ඉතින්. ඔව්. ඔය ගෑනු ළමයි සුයින ගෙවල් වල කෙස් ගස්නේ නැත්තේ බං. මං කියන්නද? අපි මේක යසෝනකාට බාර දෙමු. ඒකේ හොඳ විශ්වාසවන්තයෙකි. කීයක් හරි අතමිට මෙලෙව්වට පස්සේ ආයේ කටක් කොල්ලන්නේ. උඹ ඒකිට කියලා වැඩේ කරවපන්කෝ. සල්ලි ගැන මම බලා ගන්නම්. තවත් නම් මට මේ හිතේ පීඩාව ඉවසන්න බෑ විමලේ. උඹට කියන්ට මගේ ඇඟට පණ නෑ ඒකි මතක් වෙනකොට. හරි. ඔය හිටිය වගේ තව ටික දහක් ඉවසන ඉඳි. මෙව්ව මේ අපේ හදිසියට කරන්න පුළුවන් ගෙව්වත් නෙවෙයි බං. කරුණු කාරණා තේරුම් කරලා දීලා හිත හැදුවට පස්සේ විමලදාස යන්න ගියා. අශෝකගේ කෙස් ගහක් ගන්න වැඩේ යසෝට බාර දුන්න එක තමයි විමලදාස ඊළඟට කෙරුවේ. විමලදාසට දුරින් ඥාති සහෝදරයක් වුණු අශෝම කියන්නේ සල්ලි ඉස්සරහා ඕනම දෙයක් කරන්න පෙළඹෙන ගෑණියෙක්. සුරවීර දුන්නු රුපියල් 200 දැක්ක ගම යසෝ වැඩේට කැමති වුණා. විමලේ අයියා බය නොවී ඉන්න. වැඩේ උණයි කියලා හිතා ගන්නකෝ. යසෝම කීවේ උජාරුවට. මේක කල්පනාවෙන් කරපන්. තෝ අශෝකගේ කෙස් ගහක් කියලා අර මහ ගෑන්ගේ කෙස් ගහක් එහෙම අරගෙන එනව නෙවෙයි. එහෙම වුණොත් නම් වැඩ වරදී කිරි පොතේ. හරි අයියා ඉන්නකෝ. මං වැඩේ තිතට කරන්න. විමලදාස දුන්නු රුපියල් 200 කොලේ 70 ගහගත්තු යසෝම කෙලින්ම දුවන් ගියේ සුමනසීලලගේ ගෙදරට. සුමනසීල උන්නේ ගෙදර අතු ගාන ගමන්. සුපුරුදු විදියට එදත් අශෝක නාගිනෙන්ට කියලා ගඟට ගිහින් තිබුණා. ඒ අතර වාරේ අතු ගාන කියලා අශෝකගේ කාමරයට ගිය සුමනසීලීට අල්මාරිය දැක්කම මතක් වුණේ අශෝක හංගන් ඉන්නව කියපු මියගිය සහෝදරියගේ කෙස් ගස්සතාවු කඩදාසිය. මොන එහෙකට මැරිච්චුන්ගේ කෙස් රොදවල් මේ ගේ ආසෙ දාගෙන ඉන්නවද? ඉඳහන්කෝ ඕක අදාරම් විසික් කරන්න ඕනේ. මල කරුම නැති ලෙඩ දාගන්න හදනවා. අල්මාරිය ඇරලා හැමතැනක්ම සුමනසීල සුපරික්ෂාකාරීව බැලුවේ හිතින් බැන. අන්තිමේ අල්මාරිය කෙළවරට වෙන්න හංගල තිබුණු කඩදාසි ගුලිය සුමනසීලට අහු වුණා. ඇතුලේ තියෙන කෙස් ගස් ටිකමද කියලා සුමනසීලි හොඳට බැලුවා. ඔව්, ඒ අශෝකගේ කෙස් ගස් ටිකම තමයි. කෙල්ල මේක හෙව්වොත් දන්නේ නැහැ කියනවා. හිතින් එහෙම හිතන ගමන් කොස්ස පැත්තකින් තියපු සුමනසීලි කෙස් ගස් ටික තරම් කෙලින්ම ගියේ මිදුල කෙළවල ගොඩ ගහලා තිබුණු කුණුගොඩ ටික ගාවට. ගිහිල්ලා කෙස් ගස් ටික කුණුගොඩට දැම්මේ හවස් වුණාම කුණුගොඩ ගිනි තියාන හිතාගෙන. සුමනසීලියක්කේ කඩුල්ල දිහාවෙන් ඇහුණ හුරුපුරුදු කටහඬක්. බලද්දි යසෝමා. හප්පට මේ යසෝමනේ කවුද උඹට අපේ දිහාට එන්න පාර කිව්වේ? අනේ පහුගිය ටිකේ වැඩත් එක්ක එන්න බැරි වුණා අක්කේ. මම මේ අද ආවෙත් ඒ හින්දමයි. වරෙන් කෝ මේ පහුගිය දුව කාවයක වදූ පොඩිත්. ගමේ හරියට කතා වෙනවා සුමනසීලියක් කළේ දිහාට ලස්සන කෙල්ලෙක් ඇවිල්ලායි කියලා. මාත් දවසක් දුරට දැක්කා. අපේ ඒකේ ලස්සන ඇස් වහක් කට වහක් වදින්න එපා වුන් මිහිපිට සුර දූතියක් වගේ. යසෝම ගෙඩ නොගිහින්
මිදුල කෙරවල අඹ කහ යට තිබුණු ලී බංකුවෙන් වාඩි වෙන ගමන් කිව්වා. ඒ මේ අපේ ඥාති දුවේ. ඒකිට උන්නේ අක්කා විතරයි. පහුගිය දවසක අක්කත් මලා තනියෙන් තියන්ට බැරි හින්දා මම මෙහෙ එක්කරන් ආවා. මාත් මෙහෙ ඉන්නේ තනියම නෙවෙයි. අනේ පව් කෙල්ල. මේ කෝදන් කෙල්ල ඇතුළේ ඉන්නවයි? ඔන්න නාගන්නේ කියලා ගඟට ගියා. මං කැමති නෑ ගඟේ යවන්න. ඒත් ගෙදර හිටියොත් අක්කා ගැන හිතා හූල්ලන එකමයි වැඩේ. ඊට හොඳයි ගඟේ යන එක කියලා මාත් ඉතින් යන්න දුන්නා. ඒකිත් දැන් මේ පරිසරයට හුරු වෙන්න එපැයි. මේ ඒක නෙමෙයි. ඔහොම පොඩ්ඩක් හිටින්කෝ. මම වතුර කේතලේ ලිප තියලා එන්නම්. හුඟක් කාලෙකින් ආයෙකේ කහට ඩිංගක් බීලම යමු. අක්කගේ වැඩත් පාඩු වෙනවා මං හින්දා. අනේ වැඩ නම් කවදා කරන්ට බැරිද බං? මම මේ අර කෙල්ලගේ කාමරේ අතු ගාන ගමන් හිටියේ. උණු ටික ගෙනත් දාන්න මෙතෙන්ට ආවා. සුමනසීලි කියනවත් එක්කම යසෝගේ උකුසැස් යොමුුණේ කුණුගොඩ දිහාවට. දෙන දෙයියකට ගෙනවිත් දෙනවා කියන්න වගේ කුණුගොඩ මැද දිලිස තියෙන කෙස් ගුලිය යසෝට පෙනුණා. දැන් මේක කාගේ කෙස් ගුලියක්ද කියලා තක්කටම තහවුරු කරගන්නයි ඕන. මේ ගෙදර ඉන්න ගෑනු දෙන්නේ. එක්කෙනෙක් සුමනසීලි, අනික අසෝකා. සුමනසීලිගේ කොණ්ඩේ සුදු වෙලා. එතකොට කුණුගොඩේ තියෙන ඝන කළු පාට කෙස් ගුලියක්. මේක නම් කොහෙත්ම සුමනසීලිගේ කෙස් ගුලියක් වෙන්න බෑ කියලා යසෝට හිතුණා. වරෙන් යසෝම කුස්සියට. යසෝ පියවිසියට ආවේ සුමනසීලි කතා කරනවත් එක්කම. අක්කා යන්නකෝ. මයි රෙද්දාස්සේ කූඩල්ලේ ගිහිල්ලා දුමන්දා. මම පොඩ්ඩක් එක බලලා එන්නම්. අපේ මට මේ පාර දවස් ගානකින් සුද්ධ කරන්න බැරි වුණා බං. ඒකත් එකටම පාරදි නැගලා වෙන්න ඇති. වරෙන්කෝ එහෙනම් මං ගිහින් කේතලේ ලිප තියන්න. සුමනසීලි හැම කියාගෙන ගේ ඇතුළට යන්න ගියා. ඈ යනවත් එක්කම පහත් වෙලා කෙස් ගුලිය අතට ගත්තු යසෝ එක කෙස් ගහක් අතට අරන් බලන්න ගත්තා. ඝන කළු පාට දිග කෙස් ගහක්. අපේ මේ කෙස් ගහ මටත් වඩා දිගයි නෙව. ආයේ බලන්ට කාරි නෑ. මේ කර කෙල්ලගෙම තමයි. මේ තරම් දිග කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් අහලගම් හතකවත් නෑ. දෙයියන්ගෙම පිහිටයි. යසෝ සතුටින් කෙස් ගුලිය පන්මල්ල ඇතුළට දාගත්ත එහෙම හිත. මොකුත් නොවන ගානට කුස්සියට ගිය සුමනසිරි හදලා දුන්නු කහ ටිකක් බීලා හවර තැන යසෝ එන්නාවේ ජයග්‍රාහී ලීලාවෙන්. ආයේ බලන්ට දෙයක් නෑ, මේක අරගේ කෙස් ගහක්ම තමා. ඔබ කොහොම මේ කෙස් ගුලිය ගත්තේ? එව්ව වැඩක් නෑනේ විමලේ අයියේ. වැඩේ කිරිගහට ඇන්න වගේ කෙරුවනේ. ඒ මද? හරි. මේ ගැන කටෙන් කෙලමිදා කලන එහෙම නෙමෙයි, තේරුණාද? ආයේ මං බොයි ජීවිත කාලෙම ගොළු ගෑනිය කරන එහෙම වුණොත්. මෙන්න මේ රුපියල් 100 තියාගනි මගේ ගානේ. යසෝ විමලදාස දුන්නු රුපියල් 100ත් 60 ගන්නගෙන යන්න ගියේ සතුටින්. ගුරුකමට අවශ්‍ය කරපු කලමනා ටික සේරම දැන් හරි. වැඩේ සිද්ධ කරන්න විතරයි තියෙන්නේ. එළඹෙන කෙම්බුර බදාද දවස විමලදාස මේ වැඩේට තෝරගත්තා. පාට හතකින් මල්, පුවක් මල්, පොල්, කැවිලි හත් ජාතියක් වගේ එකීමකී නොකී දේවල් එකතු කරලා හදාපු පිදේනි තට්ටුවට අමතරව තම තහඩුවක ගැහැණු සහ පිරිමි රූප දෙකක් ඇඳලා තිබුණා. මහරාත්‍රියේ කාත් කවුරුවත් නැති තමන්ගේ ගෙදර ඉඳන් විමලදාස මේ වැඩේ සිද්ධ කෙරුවේ. ඒ වෙද්දි රෑ 10 විතර වෙන්නේ නැති. මන්තර චප කරලා ටික වෙලාවකින් විමලදාස අර තම තට්ටුව අතට ගත්තා. ඉන්පස්සේ කෙල්ලගේ කෙස් ගස් ටික තම තහඩුවේ ඉන්න පිරිමි රූප වලින් තියලා විමලදාස මන්තර මතුරන ගත්ත වේගෙන්. මේ අතර වාරේ සුරවීර කොහෙවත් නොයා තමන්ගේ ගෙදරට වෙලා හිටිය බලාපොරොත්තු දල්වගත්ත දැසින් යකඩ ගේට්ටුව දිහා බලාගෙන. විමලදාස කී හැටියට නම් තව ටිකකින් අශෝක තමන්ගේ ගෙදරට එන්න ඕන. මං ගුරුකම කරලා හමාරනවත් එක්කම පොතේ හැටියට අර උඹේ ගාවට එන්න ඕනේ. එදා ඉඳලා ඒක ඉතින් සදාටම උඹේ අස්සෙම තමා. ආයේ 7 දොහක් යනකම් උඹේ ළඟින් හෙල්ලන එකක් නැහැ. විමලදාස කියපු දේ විඩෙන් විඩේ සුරවීරට මතක් වුණා. මේ අතර වාරේ ගුරුකම් වැඩේ කර හිටි විමලදාසට දැනෙන වෙනසක්. පරිසරය වෙනස් වෙන්න ගත්ත එකපාරටම. හන්දේලිය මැකිලා ගිහින් මුළු වටපිටාවම කළුවර වුණා.
ඈතින් කෑ ගහන එක එක සත්තුන්ගේ විලාප හඬවල් තව තව වැඩි වෙන ගත්තා. ඇඟ කිලිපොලා යන තරම හීතලකුත් එක්ක හුලඟක් හම්මන් ඇවිල්ලා පත්තු කරලා තිබුණු පහන් හතෙන් පහක්ම නිවිල ගියේ කවදාවත් නැති විදිහට. මොකද්ද මට මේ දැනෙන්නේ? කොහේ හරි තැනක පළුද්ද කරලා තියෙන හැටයි. කොතනද වැරදුනේ? කොත්තනක හරි වැරදීමක් වෙලා තියෙනවා කියලා ඉවෙන් වගේ තේරුණු විමලදාස මන්තර ජප කිරිල්ල මදකට නවත්තලා වටපිට බැලුවා. හාත්පසින් ඇහෙන්නේ බක මූණේ නරියේ විලාප දෙන හඬ. ටිකක් හොඳින් පරිසරයට කණියු මැද්දී විමලදාසට ඇහෙන ගත්තේ මේ ඇහෙන සාමාන්‍ය සද්දස්සේ කොළරොඩු පයට පොඩි වෙන හීනි අඩි සද්දයකුත් ඇහෙන වගේ. කවුද මේ වෙලාවේ? කලබල වුණු විමලදාස වටපිට බැලුවේ මුකුත් හිතා ගන්න බැරුව. ඒත් එක්කම කළු පාට ඡායාවක් වගේ මොකක්ද එකක් වත්තෙන් ඉපිට පැටමායම දිගේ කැලේ පිටිපස්සට ඇදලා යනවා විමලදාස දැක්කා. ඇහි පිහ ගහන වේගයට වඩා වේගිනුයි ඡායාව ගියේ. කවුද උතන? විමලදාස කතා කෙරුවත් කිසි ප්‍රතිචාරයක් නැහැ. කොහෙන්ද මට වැරදුනේ? මොකද්ද මේ වෙන්නේ? චාරිත්‍රවල වරද්දක් නම් වෙන්න විදියක් නැහැ. ඒත් මොකක් හරි පළුද්දක් වෙලා කියලා මගේ හිත කියනවා. තමන්ගේ වත්තමායමේ වටේ කැරකෙන්නේ මනුස්ස පරාණයක් නම් නෙමෙයි කියලා විමලදාසට හොඳටම විශ්වාසයි. ගෙදර හතර මායම වටේට ආරක්ෂාවක් කරලා තියෙන හින්දා මෙයා මුනුස්සාත්මයට වත්තට ඇතුළු වෙන්න හැකියාවක් නැති එක ගැන විමලදාසට දැනුනේ සැනසීමක්. කිල්ලකට වුණාවද්ද? කොතනක හරි වැරදීමක් වෙලා තියෙන වගේ දැනගත්තු විමලදාස මොහොතක් වෙලා කල්පනා කරුවා. දැන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ගුරුකම වැරදිලා ඉවරයි. හොඳම දේ කරාපු වශී බන්ධනය අපිට කැපෙන මතුරන එක. එහෙම හිතපු විමලදාස ආපහු අලුත් මන්ත්‍රයක් ජීවන් කරන්න පටන් ගත්තා. මැතිරිල්ලේ හඬ පරිසරේ පුරා පැතිරිලා යද්දි විමලදාසට ඇහුණ කවුරු හරි වත්තමායමට වෙන්න තියෙන කටුපඳුරු ගාලා පොඩි කරගෙන දුවගෙන යනවා වගේ. තව ටිකක් සද්දට මතුරාපු විමලදාස කලින් ජීවන් කරාපු අබ්බයි වැලි යහුරක් අතට අරගෙන මන්තරේ මතුරන ගම වත්ත පුරාම ඉස්සේ කිසිම අමනුෂ්‍යාත්මකට කිට්ටු පළාතකටවත් ලං වෙන්න බැරි වෙන්න. ටික වෙලාවක් යද්දි පරිසරය සාමකාමී වුණා. අන්තිමේ ගුරුකම කරන්න යොදාගත්තු එක එක ಜಾති ටික සේරම පෝරූරයක් ඇතුළට දාලා ගේ පිටිපස්සේ නාගහයට වල දානත් විමලදාස අමතක කළේ නෑ. මේ අතර වාරේ සුරවීර තමන්ගේ ගෙදර ස්තූපුවේ හාසිපුටු උඩ දිග ඇදිලා බලන් හිටියේ තමන්ගේ ඇඟ ඇතුලේ නලියන ආසාවල් සංසිඳවන්න අශෝක එනකම්. බුලත් පිටක් කපලා කෙල ගහන පඩික්කෙම පේන්නේ නැතකොට හාසිපුටුවේ නැගිටලා ගිහින් මල් පාත්‍ය කෙළවරට බුලත් කෙල පාරක් ගහලා ආපහු ගේ දිහාවට හැරෙද්දී දැක්කේ කවුරු හරි ගේට්ටුව ඉස්සරහා හිටගෙන ඉන්නවා. අශෝකා දිගට දිගේ කොණ්ඩ කරලක් ගොතලා රතු මල් ශීත ගවුමක් ඇඳගෙන ගේට්ටුව ගාව හිටගෙන හිටි ඒ රූපය අඳුර ගන්න සුරවීරට අමාරු වුණේ නෑ. ඔව් ඒ අශෝකා. මේක එකපාරටම ආහැටි විමලේ නම් පුදුම වැඩකාරේ. සතුටින් ඉපිලි ඉපිලි සුරවීර ගේට්ටුව ගාවට ගියා. සුරවීර තමන් දිහාවට ඇවිදගෙනව දැකපු අශෝකා එකපාරටම ආපහු හැරිලා වේගින් පාර දිගේ ඇවිදන් යන්න පටන් ගත්තා. අශෝකා මෙහෙ වරෙන් කෙල්ලේ. සුරවීර කොච්චර කතා කළත් ඇහුනේ නැහැ ගානට අශෝක දිගටම ඇවිදගෙන යනවා. අතට ගත්තු බත් කටු බිම හලා ගන්න සුරවීර කැමති උනේ නැහැ. ඔහුත් අශෝක පස්සෙම දිව්වා. අතුරු පාර දිගේ ටික දුරක් යනකොට හම්බ වෙනවා වම් පැත්තට පොඩි අඩි පාරක්. ඒ පාර දිගේ ටික දුරක් යද්දි දකින්න ලැබෙන ගඟ. ගඟෙන් එහා ගොඩේ තියෙන කනත්තක්. ගමේ මරණයක් වුණාම ආදාහනය කරන්නේ නැත්තම් මිනිහ වල දැම්මේ මේ කනත්තේ. අශෝක මේ පාර දිගේ එන්න ආවා. අශෝකා හඳ එළියත් එක්ක සුරවීරට අශෝකගේ රූප පැහැදිලිව පෙනුණා. වේගෙන් ගමන් කරද්දී උස් පහත් වෙන උකුල දිහා සුරවීර බලන් ගියේ කෙලගිලගිල. මේකිට මේ ලන්දට වෙන්න ඕන නදර තරම් ගයක් තියෙද්දි. අශෝකා කෙල්ලේ ඔහම හිටින්. කොච්චර කතා කරුවත් අශෝක නෙමේ හැරිලවත් බැලුවේ. ටිකෙන් ටික දන්නේම නැතුව ගඟ ගාවටම සුරවීර ඇවිත් තිබුණා. කකුල සීතල වතුර ගෑවිද්දී සුරවීරට එක මතක් වුණේ. මේ වෙද්දී අශෝක ගඟෙන් එහා ගොඩට ගිහිල්ලත් ඉවරයි.
මේකි මයි ඇස්සලට වැඩි ගාලා ගඟින් නිගුඩුනේ කොහොමද? දහංකෝ අතරින්නේ මං අද තෝව. ඇවිද්දපු එකේ වාඩුව ගන්නම්මා. බලාගනින්කෝ අහුනාම. සුරවීර එහෙම හිතින් හිත ගඟේ ගොඩ වෙන්න ගත්තා. ඉන ගාවට එනකනුත් ගඟේ වතුර. ඒත් සුරවීරට හීතල ගානක් අතුනේ නෑ. කොහොම හරි ගඟේ උඩට ළඟා වෙලා අශෝක දිහා බලද්දී දැක්කේ. අශෝක තියා මැස්සෙක්වත් පලාතක පේන්නේ නෑ. මේ කෙල්ල කොහෙට ගියාද? අශෝකා! අශෝකා! ගඟේ උඩ ඉඳලා අඩි 20ක් විතර දුරින් තියෙන කනත්ත. පහුගිය දාක වලදාපු මිනි වලක් ළඟ එල්ලපු සුදු කොඩියකුත් සුළඟට වැනෙනවා සුරවීරට පෙනුණා. ඒත් කාම ආසාව තද බල හින්දා කනත්ත ගැනවත් හොල්මන් අවතාර ගැනවත් සිහියක් සුරවීරට තිබුණේ නැහැ. කපටි කෙල්ල මායක ඇඟි මුත්තම් කරනවද? සුරවීර ඇහුවේ සද්දෙන්. ඔහුට හිතුනේම අශෝක කොහේ හරි හැංගිලා තමන් එක්ක ඔච්චම් කරනවා කියලා. ටික වෙලාවක් යද්දී ඈත කනත්තේ සොහොන් කොටක් ගාවෙන් අශෝකගේ රුව මතුවෙලා එකපාරටම නැති වුණා. කටකොණකට හිනාවක් ආපු සුරවීර මේ ඉන්නේ හොර කෙල්ල. දෙපාරක් නොහිත ඒ දිහාවට සුරවීර විදන් යන්න ගත්තා. ඒත් සොහොන් කොත කිට්ටුවට යද්දී මනුස්ස ලෝකේ මිනිස්සෙක් පේන තෙක් මානකවත් නැහැ. වටපිටාවේ නිහඬියාව චුට්ටක් හරි අඩු උනේ. ඈත ගෙදරක බල්ලෙක් බුරන හඬනුයි ඈතින් හිවලෙක් බකමූණෙක් කෑ ගහන හඬනුයි විතරයි. අශෝකා වේලු කරා ඇති යම්මායෙක් අපේ ගෙදර. එහෙම කියනවත් එක්කම තමන්ගේ පිටිපස්සෙන් බලට අඩි තියලා කවුරු හරි තමන් කිට්ටුවට ඇවිදන් එන සේයාවක් සුරවීරට පෙනුණා. එකපාරටම හැරිලා බලන්නේ නැතුව සුරවීරේ ඒ අඩි සද්දට කන් දුන්නේ හිනාවකුත් එක්ක. ඒ කරලා ටික වෙලාවක් තමන්ගේ උරහිස උඩින් සීතලට අතකුත් තියුවා. අශෝකා විමලදාසගේ ගුරුකම බලවත් වුණු වෙලාව ඇවිල්ලා. සුරවීරට හිතුනේ එහෙම. ඇඟ පුරාවටම දැනුණ අමුතු කෝල ගතියක්. එකපාරටම පිටිපස්ස බලන සුරවීරට ලෝභ හිතුණා. අශෝකගේ අත තාම සුරවීරගේ උරහිසේ තියෙනවා. ඒ අතර වාරේ සුරවීරගේ ඇස් යොමුනේ තමන්ගේ ඉස්සරහා බිමට. පසළොස්වක පෝය ගෙවිලා තාම දවසක් හින්දා හන්දෙලිය හොඳට පායලා. කොච්චරක් එළියද කියනවනම් සුරවීරගේ ඉස්සරහා හොගෙම හැවණැල්ලක් වැටිලා. එතකොට කෝ අශෝකගේ හැවණැල්ල. ඈ ඉන්නේ තමන්ගේ පිටිපස්සේ ඉඳන් උරහිසට අත තියාගෙන. ඒ තරම් කිට්ටුවෙන් ඉන්න අශෝකගේ හැවණැල්ල මෙතන නැත්තේ ඇයි? මෙච්චර වෙලා නොතිබුණු බයක් සුරවීරගේ හිතට ඇතුළුනේ ඒ වෙලාවේ. කවුද මේ? සුරවීර හැමහන ගමන් හැමින් පිටිපස්ස බැලුවේ වෙන කරන්න දෙයක් නැති කමට. හැරිලා බලද්දී දැක්කේ මීට කලින් කවදාවත් දැකලා නැති කෙල්ලෙක් සුරවීර ඉස්සරහා හිටගෙන බලා ඉන්නවා. මේ කවුද? තමන් පිටිපස්සේ හිටගෙන හිටි කෙල්ල අශෝක නෙමෙයි. ඊට වඩා ටිකක් වයසින් වගේම ඇඟපතිනුත් මෝරපු කෙල්ලෙක්. ඒ කෙල්ල සුරවීර දිහා බලන් හිටියේ ඇහිපිය නොගහ මහම්මහා හිස් බැල්මකින්. මූණ ටික සුදුමැලි වෙලා වගේ. කවදාවත් දැකලා නැති මේ කෙල්ල කොහේ ඉඳන් ආයි කියද්ද? සුරවීර කෙකෙව්ව හිතුවා. නගා මේ පැත්තේ කෙනෙක් නෙවෙයි නේද? සුරවීර ඇහුවේ කෙල්ලගේ හිස සිට දෙපතුල දක්වා බලන ගමන්. ඒත් ඒකේ හිස් බැල්මකින්ම සුරවීර දිහා බලන් හිටියා. ඉනින් පහළට තෙත් වෙච්ච ගවුම දැක්කම සුරවීරගේ හිතේ තිබුණු බය නැති වෙලා ගිහින් ආයෙත් කාමුක හැඟීම් පහළ වෙන්න පටන් ගත්තා. අශෝකට තරම් රූප සම්පත්තියක් නැතත් වෙලාවෙ හැටියට මේකෙත් නරකම නෑ. නිකන් ලැබෙනවා නම් උදුණු පාරක් වුණත් මයමකෝ. එහෙම හිතෙද්දි හිත ඇතුළේ පුපුරු ගගහ තිබුණු ආසාවල් එකින් එක එළියට එන්න ගත්තා. සුරවීර තමන්ගේ දකුණු අතින් අර කෙල්ලගේ උරහිසට අත තියුවේ ඒත් එක්කම. ටිකක් රිදෙන ගානට අත කරලා උරහිස මිරිකපු සුරවීර පෑවේ වල් හිනාවක්. ඒ හිනා හඬ පාළු පරිසරේ පුරාවටම දෝංකාර දුන්නා. තමන් දිහා බලන් ඉන ගෑනු රූපෙ ටිකෙන් ටික විකෘති රූපයකට හැරෙන වග සුරවීරට තේරුණේ ඉන් පස්සේ.
මේ වෙන දේවල් හීනයක්ද ඇත්තක්ද කියලා සුරවීරට අමතක වුණා. හැඩකාර මූණ ටිකෙන් ටික විරූප වෙලා කුණුලේ තැවිලිච්ච මූණක් බවට පත් වෙන වැඩි වෙලාවක් ගියේ නෑ. කවුද උඹ? විමලේ ඒ වෙලාවට සුරවීරගේ හිතට ආවේ විමල විතරයි. ඒත් විමලට සුරවීරගේ විලාපය ඇහුනේ නෑ. හීතල අතක නියපොතු කීපයක් තමන්ගේ ගුරුදණ්ඩ කපාගෙන ඇතුළට කිදා බහින විතරයි සුරවීරට දැනුනේ. පහවදා පාන්දර ඉර උදා වුණේ සුරවීර ගමේ කනත්තේ මරලා දාලා කියන ආරංචියක් පැතිරීගෙන. ගමේ කිරි විකුණන මිනිස්සයා එළදෙනු ටිකක් දක්වගෙන කනත්ත පැත්තට ඇවිල්ලා තියෙන්නේ උන්ට තනකොළ කවන්න. කනත්ත මැද ලේවිලක ගිලිලා මැරිලා හිටිය සුරවීර ඔහු දැකලා තියෙන ඒ වෙලාවේ. විමලදාස කඩිමුඩිය කනත්තට දුවගෙන ආවේ කඳුළු පුරවගෙන. සුරවීරගේ ඇස් ඇරිලා තියෙන විදියනොයි උගුර කඩා දාලා තියෙන විදියනොයි විමලදාසට සියල්ල තේරුණා. ජංජාලයයි. ඊයේ මම මන්ත්‍ර ජප කරලා එළවපු අමුණු සාධනේ ඇවිල්ලා තියෙන්නේ සුරේ ගාවටද? මට කොහොමද මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියන කාරණාව අමතක වුණේ. කරුමේ මට සමාවෙන් සුරවීර. මට උඹව බේරගන්න අමතක වුණා. මලකඳ දිහා බලාගෙන හිම හිටපු විමලදාස එකවරම යම් දෙයක් මතක් වෙලා වගේ ආපහු ගඟෙන් ගොඩ වෙලා පාර දිගේ යන්න ගියා. ඇත්ත කියන්න පුංචි අම්ම විසිකරුව නේද මයි අක්කයි කෙස් ගුලිය. අනේ ඕක විසික් කරලා මක් කරන්නද බං? මෙන්න මේ බඩ්ඩින්ගක් කාලා හිටහා. මැරිච්චි සහෝදරිය ආපහු එන්නේ නෑ. කවදාවත් එන්නේ නෑ. ඒ වුණාට අක්ක හීනෙන් ඊයේ මාගාවට ඇවිදින් ගියා. අනේ පුංචි අම්මේ මයි අක්කගේ සුවඳ බලන්ට මට තියුනේ කෙස් ගුලිය විතරයි. ගත්තනම් දෙන්නකෝ. අනේ බන් නොගත්තු දෙයක් කොහෙන් දෙන්නද? නාඩ ඉඳි. විමලදාස මල්ලියේ ගේ දොරකඩට වෙලා හිටගෙන හිටිය විමලදාස. ඒ වෙලාවේ ඇස් පොඩි කරගෙන හිටිය අශෝක කාමරේට දුවලා ගියා. නරක ආරංචිය. අපිටත් ආරංචි. කවුද මල්ලියේ ඔය සුරවීර මහත්තයාට ඔය තරම් හිරිහැරයක් කොල්ල මරන්න තරම් හිටිය හතුරා? කවුද දන්නේ අක්කේ? මේ මොකෑර කෙලියෙන් දන්නේ? ඒකිට පිස්සු. මැරිච්ච අක්කගේ කෙස් ගුලිය නැති වෙලයි කිය හොයනවා. සුමන සීලි හැම කියනවත් එක්කම විමලදාසගේ මුළු ඇඟම දහඩියෙන් පෙඟුණා. මැරිච්ච අක්කගේ කෙස් ගුලිය? ඔව්. මතක් වෙන්න කියලා ළඟ තියන් උන්නේ. අනේ මල්ලියේ ඔව් වගේ ගුණාගුණ දන්නවනේ. පොඩ්ඩක් අරකගේ හිත හදපන්කෝ. වෙලා තියෙන දේ තේරුම් ගන්න මහලුක වෙලාවක විමලදාසට ගියේ නැහැ. මොනියම් විද්‍යකින් හරි අසෝ අතට ලැබිලා තියෙන්නේ අශෝකගේ අක්කගේ කෙස් ගුලිය. විමලදාසට හීන් දාඩිය දැම්මා. මේ කෙල්ලෝ පන්සල පැත්තට කරන් ඵලයන්. එතකොට සුවවේ. මං ගොහින් එන්න. තවදුරටත් සුමන සීලිට මොකුත් කියන්න ඉඩ නොතිය විමලදාස ඒ ගෙදරින් පිට වෙලා එන්න ආවේ යසෝ මරණ තරම් මා කේන්ති හරි අමාරුවෙන් යටපත් කරගෙන. ඒත් විමලදාස සදාකාලිකව දුක් වුණා. ඒ සුරවීරව බේරගන්න තමන්ට පුළුවන්කම තිබිලා ඒ වගක් තමන්ට අමතක වුණක ගැන. අදටත් ඇත්තට මුණ දේ දාන්නේ විමලදාසගේ හිත විතරයි.